ඉතින් ඔන්න ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ මිස්ටර් සිනමා ලයිව් YouTube channel එකෙන් අලුතෙන්ම ගෙනාපු Flower of Evil කියන කොරියන් TV series එකේ 11 වෙනි එපිසෝඩ් එකත් එක්ක මම හිතනවා මේ වීඩියෝ එක බලන්න ආවා කලින් කොටස් බලලා ඉන්නේ නැති කියලා. එහෙම බැලුවේ නැත්නම් මේ description එකේ මම දාලා තියෙනවා සම්පූර්ණ එපිසෝඩ් වල links ටික. ඉතින් මේ වීඩියෝ ටික බලලා මේ 11 වෙනි කොටසට එන්න. එතකොටනේ මේ සම්පූර්ණ කතා මාලාවම හරියටම තේරෙන්නේ. හරියනම් අපි 10 වෙනි එපිසෝඩ් එකේ උන දේ පොඩ්ඩක් මතක් කරගමු. ඔසීගේ සේවාදායකයෙක් වෙන්න කැමති වුණ හසින්සුට පෙන්නුවා ඔසීගේ ළඟ මේ වෙදි හිර කරන් ඉන්න කට්ටියව. හසින්සු මෙතනදී ඔසී කියන ගානට වඩා වැඩියෙන් දෙන්න පොරොන්දු වුණේ. මෙතනින් මිලදී ගන්න කෙනාට අමතරව ඔසී දැනගෙන ඉන්න හවුල්කරුගේ ළමයි ෆොටෝ එකයි මීට අමතරව හසින්සු ඉල්ලන නිසා ඔන්නෝම ගනුදෙනු තහවුරු නිසා හසින්සුට මෙතන ලේසියෙන් මෙන්න පුළුවන් වුණා. ඒත් මේ අතර යුන්ජු නගරේ ඉන්න ඕජනෝනගෙන් යුන් දැනගත්තා කලින් දවසක සිද්ධ වුණ කලබලය නිසා සැකසහිත මොකක් හරි දෙයක් ගෙදර වැටිලා කියලා. ඉතින් ඒ කිමුජින්ගේ රෙකෝඩරේනේ මේකේ තමයි කිම් හැම දෙයක්ම හඬපට විදියට තියාගෙන ඉන්නේ. උතනින් පස්සේ හසින්සුයාගේ සැලසුම් වගේ ඔසී එක කරන්න යන ගනුදෙනුව පවා පොලිසියව දැනුවත් කරේ ඔසී ගාව හිර වෙලා ඉන්න කීප දෙනාව බේරගන්න හිතාගෙන. ඒත් මේ ගනුදෙනුව කොටස් දෙකකට සිද්ධ වෙන නිසා පළවෙනි ගනුදෙනුව විදියට හවුල්කරුගේ විස්තර ලැබුණයින් පස්සේ තමයි මිනිස් ගනුදෙනුව වෙන්නේ කියලා හසින්සු පොලිසියව දැනුවත් කරා. එදාව ඇමතුමත් එක්ක යූන් එවලම ගියානේ රෙකෝඩරේ ගන්න යුන්ජු නගරයට. ඉතින් මේකේ තියෙන දේවල් ආගෙනේදී යූන්ට දැනගන්න පුළුවන් වුණා දෝමින්සුගේ පුතා හැමෝම හොයන ගම් ප්‍රධානියව මරපු දෝ හසින්සු කියන්නේ ජීවන්ගේ සැමියා වෙන බෙකීසන් කියන නමින් මේ වෙදී ඉන්න කෙනා කියලා. ඔය සිද්ධියෙන් ඉවරුණ 10 වෙනි එපිසෝඩ් එකෙන් පස්සේ අද බලමු 11 වෙනි කොටස. ඔන්න ඔය විදිහට එපිසෝඩ් එකේ මුලම කුතුහලයක් වෙන්නලා පටන් ගන්න මේ සීරීස් එක නම් මගේ අරගන්න එපා. දිගටම අපිත් එක්ක ඉඳලා ඉතුරු කොටස් හැම එකක්ම බලන්න. අපිව subscribe කරලා bell icon එකත් මතක් කරලා all දාගෙන තියාගන්න. එහෙනම් යමුද අද කොටසට. ඉතින් අපිට මුලින්ම බලා ගන්න පුළුවන් හේසු ඉන්ටර්නෙට් එකෙන් විස්තර හොයන හැටි කොළපාට සමරු අත්පලඳනාව ගැන. ඉතින් 2019 එල්ෂන් විශ්වවිද්‍යාල රෝහලේ විදෙස් වෛද්‍ය ස්වේච්ඡා සේවයේ විසිරී යාමක් විදියට මේ අත්පලඳනාව ඒ කාලේ දීලා තිනවා කියලත් අධ්‍යක්ෂක බෙක්මාන්නු ප්‍රමුඛත්වය ආරම් මේ වැඩේ කරලා තිනවා කියලත් එයාට තොරතුරු හම්බෙනවා. ඔය අතර මේ වෙද්දි දෝහසින්සුගේ හැම රාසක්ම දැනගත්ත යූන් පොලිසියට ඇවිත් ජීවොන්න බලෙන් මැදම් ගින් ප්‍රශ්න කරන්නේ ඔයා මේ හැමදේම දැනම් මිදියත් ඒ දේවල් ගැන අපිට කිව්වේ නැත්තේ අපිව මේ පරීක්ෂණයෙන් නොමග යවන්න හිතාගෙනද කියලා. මේ වෙද්දි ජීවොන් බය වෙලා කියලා යූන් දකින්න නිසාත් වටපිටේ හැම කෙනාම මේ සිද්ධිය අහන් ඉන්න නිසාත් යූන් කියනවා එළියට ගිහින් මේ ගැන අපි තනියම කතා කරලා එන්නම්. ඒ නිසා ජීවොන් ඔයා එන්න කියලා. ඉතින් මෙහෙමන ජීවොන්ට යූන් කියන්නේ මට ඔයාගේ පැහැදිලි කිරීම ඕනේ නෑ. ඒ වෙනුවට මට මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා. යූන් අහන්නේ ඔයා ඇත්තටම දෝහසින්සු කවුද කියලා දැනගත්තේ පාග්ගේ විමර්ශනය අතරේද? ඉතින් මහසින්සු දන්නවද එයාගේ රහස ඔයා දන්නවා කියලා. ඉතින් මහසින්සු දන්නේ නෑ මං ඇත්තටම ඇත්ත දන්නවා කියලා ජීවොන් කියන නිසා යූන් කියන්නේ ඔයා දන්නේ නැති ගානටම ඉන්න. මොකද මගේ සාක්ෂිය හොඳටම ප්‍රමාණවත් හසින්සුව අත්අඩංගුවට ගන්න. කොහොමුණත් මෙතන හැංගුණු රහසක් තියෙනවා කියන යූන් කියනවා ඇත්ත බේකීසන් තාමත් පණ පිටින් ඉන්නවා ඇති එයාගේ දෙමව්පියන් එක්ක. තව යාළගේ කැමැත්තෙන්ම තමයි බේකීසන් කියන අනන්‍යතාවය හසින්සුට දීලා තියෙන්නේ කියලාත් යූන් පැහැදිලි කරනවා. මේ වෙද්දි යූන් ඉස්සර ජීවොන් දන ගහලා බැගෑපත් වෙලා ඉල්ලුවත් හසින්සුගේ නිර්දෝෂීකම ඔප්පු කරන්න යාට එක අවස්ථාවක් දෙන්න කියලා. ඒ දෙයට යූන් කියන්නේ අද රැට වෙන්න තියෙන වැටලීම වුණායින් පස්සේ හරියට මෙහෙට උදේට ඔයාගේ සැමියා එහෙම නැත්තම් දෝහසින්සුවත් අත්අඩංගුවට ගන්නවා. මොකද මට නීතියට පිටින් වැඩ කරන්න බෑ කියන නිසා. ඉතින් ජීවොන් මේ තරම් බගෑපැත් වෙලා අවස්ථාවක් ඉල්ලන්නේ මේ හැමදේම ලෝකයක් දැනගත්තයින් පස්සේ හසින්සු දිහා වැරදි කෝණකින් මිනිස්සු බලනවා කියලා ජීවොන් දන්න නිසා. ඉතින් මේ වෙද්දි අදාළ ගනුදෙනුව කරන තැනට හසින්සු කිමුජින් එක්ක ඇවිත් තිනවා වගේම එයාට කියන්නේ මේ සල්ලි ගණන් කරායින් පස්සේ දෙවෙනි ගනුදෙනුව සිද්ධ වෙනවා. ඉතින් මේ දෙවෙනි ගනුදෙනුව සිද්ධ වෙන තැනට මං වෙනුවට පොලිසියයි යන්න ඕනේ. ඒ නිසා මට මොනවාම හරි දෙයකින් පොලිසිය දැනුවත් කරන්න බැරි වුණොත් ඔයා ඒ දේ මං වෙනුවෙන් කරන්න ඕනේ කියලා රේඩියෝ රිසීවරයක් හසින්සු කිම්ට දෙනවා. ඉතින් මේ දේවල් ගැන හරි විදියට සැලසුම් කරන්න ආව හසින්සු ඔසීගේ කාර්යාලයට ඇතුල් වෙනවා වගේම මේ වෙද්දි හසින්සුව පරීක්ෂා කරන්නේ මොනවාම හරි විදුලි උපකරණයක් ගෙනත් තියනවද කියලා බලන්න. ඉතින් මේ අතර තමයි වාහනේ ඇතුළේදී කිමුජින්ට කිව්ව එක දෙයක් මතක් වෙන්නේ. මේ සල්ලි බෑග් එකේ පොඩි මයික් එකක් තියෙනවා. ඉතින් මේ මයික් එක රිමෝට් එකක් විදියට කිමුජින්ට ඔන් කරන්න කිව්වේ හසින්සු ඇතුළට ගිහින් ටික වෙලාවකට පස්සේ. ඉතින් මේ නිසා මේ ඇතුලේ කතා වෙන හැමදේම කිමුජින්ට දැනගන්න පුළුවන් වෙනවා වගේම හසින්සු ගැන කිසි සැකයක් ඔසීට දැනෙන්නෙත් නෑ. කොහොමුණත් දෙවෙනි ගනුදෙනුව සිද්ධ වෙන තැන ඔසී කොල කෑල්ලක ලියලා හසින්සුට පෙන්නනවා. ඉතින් මේ දේ බලන හසින්සු ලිපිනය ගැන සද්දෙන් කියන්නේ එළියෙන් දැන් මහන් ඉන්න කිම්ට මේ ලිපිනය ගැන දැනුවත්
කරන්න ඕනේ නිසා. ඉතින් ඔය අතරෙම ගංයු පොලිසියට කෝල් කරලා මේ තැනගෙන කිම් කියනවා වගේම මේ ඔත්තුව එනකම් මග බලන් ඉඳපු පොලිසිය ඒ තැනට එන්න ලෑස්ති වෙනවා. ඉතින් මේ වෙද්දි පළවෙනි ගනුදෙනුවට අදාළ දෝමින්සුගේ හවුල්කරුගේ විස්තර හසින්සු ඉල්ලන නිසා එක ලියුම් කවර් එක දාලා තිබුණු ඒ විස්තර ටික දෙන මොහොතේම ඔසීක්ට පරණ යාළුවෙක්ගෙන් කෝල් එකක් එනවා. ඉතින් මේ වෙන කවුරුත් නෙමෙයි මේ හවුල්කරු ගැන විස්තර ගේන්න කියලා සල්ලි දුන්න බෙක් මාන්නූගෙන්. ඉතින් මෙයා ඔසීව කාලයකට කලින් ඉඳන් අඳුරන කෙනෙක් වගේම මාන්නූ ඔසීගේ ගනුදෙනුකරුවෙක් කියලා තහවුරු වෙන්නේ මාන්නූ කතා කරන්නේ ඔසී හැම ගනුදෙනුකරුවෙක්ටම දෙන විදිය දුරකථනකින් නිසා. කොහොමුණත් මාන්නූ මේ මොහොතේ සිද්ධ වෙන්න යන වැටලීම ගැන ඔසීව දැනුවත් කරනවා වගේම හසින්සු පොලිසිය එක්ක වැඩ කරනවා කියලාත් කියනවා. ඉතින් මාන්නූට ඕනේ මෙතනදී හසින්සුගේ ජීවිතේ විනාශ කරන්න. ඒ නිසා ඔසීට කියන්නේ හසින්සු ඔය දුන්නා වගේ 10 ගුණයක් මන් දෙන්නම්. කිසිම සාක්ෂියක් ඉතුරු කරන්නේ නැතුව හසින්සුව මරලා දාන්න. මොකද එයා පොලිසිය එක්ක වැඩ කරාට එයාට පොලිසිය ඉස්සරහට යන්න බෑ. මොකද එයා ඉන්නේ වෙන අනන්‍යතාවයකින් කියලා මාන්නූ පැහැදිලි කරනවා. ඉතින් මේ දේ ගැන මාන්නූ හරහා දැනගත් ඔසී හසින්සුව මරලා දාන්න කියලා නියෝගයක් දෙන නිසා හසින්සුට වගේම එළියාගෙන කිමොජින්ටත් පුදුමයි. මේ වෙද්දි හවුල්කරුගේ තොරතුරු අතටම ඇවිල්ලා තිබුණත් ඒ ගැන දැනගන්න නම් වෙන්නේ නෑ. කොහොමුණත් මෙතන හැංගිච්ච ලොකු රහසක් තියෙනවා කියලා ඔප්පු වෙන්නේ මාන්නූ නිසා. මේ හවුල්කරුගේ තොරතුරු එක්ක මාන්නූට සම්බන්ධයක් තියෙනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු 18ක් තමන්ගේ පුතා කියලා ළඟ තියන් ඉඳිය කෙනාව මරලා දාන්න කියන්නේ හේතුවක් නෑනේ. ඉතින් අපි බලමු මිනිමරුවගේ බිත්ති හතරකට කොටුගුණ හසින්සුට ජීවත් වෙන්න අවස්ථාවක් තියෙයිද කියලා. ඔය අතරේ මිනිස්සු හිර කරලා තියෙන ඒ දෙවනි තැනට පරීක්ෂණ කණ්ඩායම ඇවිත් වැටලීම සිද්ධ කරන සිද්ධියක් පෙන්නනවා. නොහිතපු විදියට පොලිසිය ඇවිත් මේම හැම කෙනාවම අල්ලගන්න අතරේ ජීවොන් වගේම යූන් පස්සෙන් පන්නම් යන්නේ මත්පැන් හලේ වෙලෙන්දගේ පස්සෙන්. මේ වෙලාවේ යූන්ට පිහියනුමක් සිද්ධ වෙන්න ගින් බේරෙන්නේ ජීවොන්නේ ඉස්සරහට එන නිසා. යූන්ගේ ජීවිතේ මේ විදියට බේරෙන්නේ ජීවොන් ඇඳම් තියෙන ආරක්ෂාකාරී ඇඳුම නිසා. කොහොම හරි මේ කෙනාවත් පොලිසියට කොටු කරගන්න පුළුවන් වෙන අතරේ අපිට පෙන්වන්නේ මේ වෙද්දිත් හසින්සුට පාර දෙන සිද්ධියක්. ඉතින් මේ සිද්ධ වෙන ගනුදෙනුව ගැන කාටද කිව්වේ? ඒ කෙනා තමයි ඔයාව මරලා දාන්නත් මට අනකරේ කියලා ඔසී කියන්නේ හසින්සුගේ හිතේ ප්‍රශ්නයක් ඇති කරන ගමන්. මොකද හසින්සුගේ ළඟින්ම ඉන්න විශ්වාස කරන කෙනෙක් එයාටත් හොරෙන් යව පාවලා දුන්න නිසා. ඉතින් මේ වෙලාවේ ඉමර්ජන්සි එලාම් එක වදින නිසා ඔසීගේ ගෝලයා එළියට ගින් බලද්දි දකින්නේ අන්ධෙක් වගේ බිත්ති අත ගාගෙන එන කිමොජින්ව. ඉතින් මේ ගැන හිතන්නේ නැතුව ආයෙමත් හැරලා යනකොට ඒ කෙනාට කිමොජින් ළඟ තිබුණු ගෑස් එක ඇඟට ගහලා දුවන්නේ ඇතුලේ ඉන්න හසින්සුට එළියට පැන ගන්න කියලා කෑ ගහන ගමන්. ඉතින් කිමොජින්ගේ පස්සෙන් මේ කෙනා පන්නගෙන ආවත් කිමොජින්ව හොයාගන්න නම් වෙන්නේ නැහැ. මොකද වාහනවලට කවර් වෙලා හැංගිලා ඉන්න නිසා. ඉතින් මේ සිද්ධිය වෙන අතරේ දෝ හේසුව පෙන්වන්නේ එයා මේ වෙද්දි ඇවිත් තිනවා කියලා බෙක්මාන්නුව හම්බ වෙන්න. එයාව කාරණේ ගැන ප්‍රශ්න කරන නිසා හේසු පෙන්නනවා එයාට වෙබ් එකෙන් හම්බුණ අත්පලඳනාවේ ෆොටෝ එකක්. ඉතින් හේසුට ඕන කරන්නේ මේ සමරු අත්පලඳනාව ගැන මාන්නූගෙන්ම විස්තර දැනගන්න වගේම 1990 2002 කියන අවුරුදු අතර ඉල්ෂන් විශ්වවිද්‍යාල රෝහලේ ස්වේච්ඡා සේවයේ යෙදුණු අයගේ ෆොටෝ ටිකක් මාන්නූගෙන්ම ඉල්ලගන්න. ඉතින් මේකට හේතුව තමයි 2002 ජූනි 10 කියන දවසේ දෝමින්සුගේ මළගෙදරට ආව මිනිස්සෙක් මේ අත්පලඳනාව පැලඳගෙන හිටපු නිසා කියලත් ඒ කෙනා වෙන්න ඕනේ තාත්තගේ දාමඝාතනයේ හවුල්කරු කියලයි දෝහේසු පැහැදිලි කරන්නේ. ඉතින් මේ සම්බන්ධව මොනාම හරි දෙයකින් මාන්නු උදව් කරයි කියලා හිතාගෙන හේසු මෙහෙට ආවත් එයා දන්නේ නෑනේ මේ වෙද්දියාගේ මල්ලියෝ මරලා දාන මාන්නු කටයුතු කරනවා කියලා. ඔය අතර වාහනයක් යටට වෙලා හැංගිලා ඉන්න කිමොජින් ලයිව් එකක් ඇවිත් හැම කෙනාවම දැනුවත් කරනවා මේ වෙලාවේ වෙන සිද්ධිය. ඉතින් මේත් එක්කම තමයි එයාගේ පස්සෙන් පන්නම්ම ආව ඔසීගේ ගෝලයා කිම්ගේ කකුල් දෙකෙන් ඇදලා එළියට ගන්නේ. ඉතින් මේ විදියට කිම් කොටු වෙද්දී ඇතුලේ ඉන්න හසින්සුව මේ වෙදි ගැට ගහලා තිනවා වගේම ගිනි තියලා මරන්න හදන්නේ හැමතැනටම පෙට්‍රල් ලියලා. කොහොමුණත් මේ මොහොතේ ගැලවෙන්න වෙන්නේ නෑ කියලා හසින්සුව දන්න නිසා ඔසීගෙන් අහන්නේ අන්තිම මොහොතේ හරි මට කියන්න මාව මරන්න හදන කෙනාගේ නම කියලා. ඉතින් ඔය වෙලාවේ තමයි බලාපොරොත්තු නොවුණු විදියට හසින්සුගේ ජීවිතේ බේරගන්න ජීවුන් මෙතනට එන්නේ. ඒත් එක්කම මේ වෙදි හිර කරන් ඉඳපු හැම කෙනාම බේරගන්නත් පොලිසියට පුළුවන් වෙනවා. මේ වෙලාවේ ජීවුන්ගේ ළඟින් මොසී හිටපු නිසා ජීවුන්ව පැත්තකට කරන ඔසී දරුණු විදියට පාර දෙනවා. කොහොමුණත් ජීවුන්ව මරලා දාන්න හිතේ ඇති වුණ ඒ හැඟීම නිසා බෙල්ල හිර කරන ජීවුන්ගේ හුස්ම හිර වෙනවා. ඉතින් මේ දෙක අද්දික ගැට ගහලා තිබුණු හසින්සු එතනින් ගැලවිලා ඔසීගේ පැත්තට පයින්නේ ජීවුන්ව මරන්න හදපු නිසා. කොහොමුණත් ජීවුන් ඇවිත් හසින්සුව නවත්තන්නේ මෙතනදී හසින්සුව අතින් ඔසී මැරෙනවා කියලා දන්න නිසා. ඉතින් මේ දේවල් මෙහෙම වෙද්දී හසින්සුගේ අනන්‍යතාවය මේ වෙද්දී යූන් පරීක්ෂකවරයා දැනගෙන කියලා හසින්සුට කියන්නේ එයාව මෙහෙන් ඉක්මනටම යවන්න ඕන නිසා. ඉතින් මොවා කාටවත් හොයාගන්න බැරි තැනක ගින් හැංගෙන්න කියලා ජීවුන් අනතුරු අඟපන්නේ හෙට ඔයාව අත්අඩංගුවට ගන්න පොලිසිය එනවා කියන ගමන්. ඉතින් මේ දේවල් එක්ක හසින්සුගේ ඇත්ත ජීවුන් ඉස්සරහා හෙලි වෙද්දී හසින්සුට ජීවුන්ගෙන් හම්බ වෙන්නේ ජීවිතේ බේරගන්න එක අවස්ථාවක්. මොකද එහෙම නැති වුණොත් එයාගේ අක්කා වෙනුවට හසින්සුට ජීවිත කාලෙම හිරේ ඉන්න වෙන නිසා. ඉතින් මකමැතින් උනා ජීවුන් කිව්ව දේ අහන්න වෙන අතරේ මේ වෙද්දි පාරේන හසින්සුව පෙන්නනවා. කොහොමුණත් ජීවුන්ගෙන් වෙන් වෙලා එහෙම ඈතකට යන්න හිත දෙන්නේ නැති නිසා මේ මොහොතේ පවා
හසින්සු කතා කරන්නේ ජීවොන්ට. මොනා කරන්නද කියලා හිතාගන්න බැරුව හසින්සු වේදනාවෙන් ඉන්න අතරේ මෙතනට එනවා ජීවොන්. ඉතින් මේ වෙන දේවල් පැහැදිලි කරන ජීවොන් කියන්නේ ඔයාට තවදුරටත් බෙකීසන් නමින් ජීවත් වෙන්න බෑ. ඔයාගේ ඇත්ත හෙළි වෙලා ඉවරයි. ඒ නිසා ඔයා මෙහෙන් දුරකට යන්න කියලා. ඉතින් මේ වෙලාවේ සමාවිල්ලලා අඬන හසින්සු ජීවොන්ට කියන්නේ මේ දේවල් දැනගෙන වුණත් ඔයා මං වෙනුවෙන් ආවා. ඉතින් වෙන ඕන දෙයකට මම මුහුණ දෙන්න ලෑස්ති මට ගෙදර යන්නයි ඕනේ කියලා. මොකද හසින්සු මෙතනදී හිතන වතාවත් හැංගිලා ජීවත් වෙන එක තීරුමක් වෙන්නේ නෑ කියලා. මෙතනදී ජීවොන්ටත් ගොඩක් දුකයි. හෙට හසින්සු ලෝකයක් ඉස්සරහා අපරාධකාරයෙක් කියලා දැනගන්න නිසාත් නොකරපු වැරද්දකට වන්දි ගෙවන්න වෙන නිසා ඔය අතර ආයමත් මානුවගේ ගෙදර සිද්ධියකින් පෙන්වන්නේ හේසු දැනගන්න ආව ස්වේච්ඡා සේවයේ යෙදුණු අයගෙන් විශේෂ කෙනෙක්ගේ මොනාහරි විස්තරයක් හම්බුනොත් ඔයාව දැනුවත් කරන්නම් කියලා මාන්නු හේසුට කිව්වත් එයා යන මොහොතේ මීජ බයෙන් වගේ අහන්නේ ඔයාට දෝමින්සුගේ මල ගෙදරදී දැකපු මේ මිනිස්සයාගේ විශේෂ මොනාහරි දෙයක් මතකද කියලා. ඉතින් මෙහෙම කිසි දෙයක් මතකට එන්නේ නැති වුණත් ඒ කෙනාගේ වම් අතේ ඇඟිලිවල නියපොතු ගොඩක් පොඩි කියලා මතක් වෙනවා. ඉතින් මේකට හේතුව විදියට හේසු කියන්නේ ඒ කෙනාට නියපොතු කන පුරුද්දක් තියෙනවා වෙන්නත් පුළුවන් කියලා. ඉතින් ඔය අතරේ තමයි මේ වෙද්දි මේ කතා වෙන දේවල් හොරෙන් අහන් ඉන්න හීසන් මේ වෙදේ නියපොතු කන සිද්ධියක් පෙන්වන්නේ. ඉතින් හේසු කිව්ව මේ දේක හීසන්ගේ ඇඟිලි දිහා එයාම බලන් ඉන්නේ එයාට මෙයා ගැන හිතේ සැකයක් ඇති වෙන නිසා. මොකද මේ වෙලාවේ මේ වෙනකම් මතකයේ තිබුණේ නැති දේවල් වගේක් හීසන්ගේ ඔළුවට එනවා. ඉතින් ජන්මීසුක්ක පෑර ගන්න සිද්ධිය, දෝමින්සුගේ වාහනේ යතුරු මාරු කරගත්ත විදිය වගේ දේවල් හීසන්ට මතක් වෙන්නේ හේසු ඇවිත් මේවා මතක් කරපු නිසා. කොහොමුණත් මේ වෙලාවේ හීසන්ට එයා ගැනම සැකයක් එනවා. ඒ තමයි මේ හැම කෙනාම පිස්සුවෙන් වගේ හොයන මේ වෙද්දි අතුරුදහන් වෙලා ඉන්න දෝමින්සුගේ හවුල්කාරයා එයාද කියන එක. ඇත්තටම හවුල්කාරයා වෙන්නේ හීසන්ද? එහෙම නැත්තම් කලින් මතක් වුණා වගේ අපැහැදිලි මතකයන් ඔළුවට එන්නේ කොහමද? ඒවා නිකම්ම හිතේ ඇඳිච්ච ඒවා වෙන්න බෑ. ඉතින් අපි බලමු මේ කතාවේ අවුරුදු 18ක්ම කොම තත්ත්වයේ හිටපු හීසන්ට තියෙන අඳුරු අතීතය මොකක්ද කියලා. ඔය කොටසත් එක්ක අපිට පෙන්වන්නේ මේ වෙද්දි රෝහල් පොලිසිය අත්අඩංගුවේ ඉන්න ඔසීව. ඉතින් මෙතනදි වෙන පොඩි කලබලයක් නිසා එයා ළඟ තනි වෙන්නේ එක පොලිස් නිලධාරියෙක් විතරයි. ඉතින් මේ දේ අවස්ථාවක් විදියට ගත්ත ඔසී ඒ නිලධාරියට පාර දීලා මෙතනින් ලේසින්ම පැන ගන්නවා. කොහොමුණත් මේම පැනලා ගිය ඔසී පාරක් අයිනේ වාඩි වෙලා ඉන්න ගමන් බලන්නේ හසින්සුට දෙන්න ගෙනාව ඒ රහසක් වෙලා ඉන්න හවුල්කරුගේ පින්තූරය දිහා. ඉතින් මෙතනදී හොඳටම පැහැදිලි වෙනවා මීට අවුරුදු 18කට කලින් දෝමින්සුගේ හවුල්කරු වෙලා දෝමින්සුගේ මිනිමැරුම් වලට සහයෝගය දීලා තියෙන්නේ බෙකීසන් කියලා. කොහොමුණත් දෝහසින්සු නොදැනුවත්වම අවුරුදු 18ක්ම අනන්‍යතාවයේ තියාගෙන ගියේ එයාගේ තාත්තගේ හවුල්කරු විදියට කියලාත් කිසිම ඝාතනයක් නොකරපු හසින්සු ජීවිතේ බේර ගන්න කියලා වෙන අනන්‍යතාවයකින් හිටියත් ඒ නම අයිති කෙනා දරුණු මිනිමරුවෙක් කියලා තොප්පු වෙනවා. ඉතින් මාන්නු වගේම මීජා යාළගේ ළමයා අපරාධකාරයෙක් කියලා දැනම් ඉන්දිය නිසාත් මේ දේවල් කවදා හරිම අනාවරණය වුණොත් ඒ හැම දෙයක්ම හසින්සුගේ නමට දාන්න පුළුවන් වෙයි කියලා හිතපු නිසා හසින්සු එයාලගේ දරුවා විදිහට ජීවත් කරලා තිනවා කියලාත් පැහැදිලි වෙනවා. ඔය අතර මේ වෙදී ජීවොන් එක අතීතයේ දේවල් ගැන කතා කරන ගමන් ඉන්න හසින්සුව පෙන්නනවා. ඉතින් මේ දවසින් පස්සේ හෙට එළි වෙනකොට යූන් කිව්ව විදිහට හසින්සුව අත්අඩංගුවට ගන්න හැමදේම ලෑස්ති වෙද්දී අවසන් රාත්‍රියේ ජීවොන් එක ගත කරන්නේ ජීවොන්ගේ හිතේ තිබුණු හැම ප්‍රශ්නයකටම උත්තර දෙන ගමන්. කොහොමුණත් මේ වෙනකම් අතේ බැඳන් ඉන්න ඔර්ලෝසුව ජීවොන් දකින්න නිසා එයා අහන්නේ ඔයා තාමත් ඔර්ලෝසුව බැඳන් ඉන්නේ ඇයි කියලා. ඉතින් මේක ඇතුලේ තියෙන ට්‍රැකින් සිස්ටම් එක ගැන දන්න හසින්සු කියන්නේ ඔයා මං යන එන තැන ගැන දැනන් ඉන්න එක මට සාහනයක් වෙනවා කියලා. ඉතින් මේ වෙද්දි එලි වෙලා තිනවා කියලාත් උදේම යූන්ගෙන් එන කෝල් එකකින් ජීවොන් දැනගන්නවා හසින්සු අත්අඩංගුවට ගන්න යූන් ඇවිත් ඉන්නවා කියලා. ඉතින් කිසිම කලබලයක් කරන්න එපා කියන ජීවොන් හසින්සුට මාංචු දාන්නේ නැතුව එක්කම් යන්න කියනවා වගේම මේ වෙද්දි යන්න ලෑස්ති වෙලා ඉන්න හසින්සු එළියට එනවා. ඉතින් මොන්න ඔය කොටසින් 11 වෙනි එපිසෝඩ් එක ඉවර වෙද්දී අපි බලන්න යන්නේ ඊළඟ 12 වෙනි එපිසෝඩ් එකේ සිද්ධිය. ඉතින් අපි බලමු නැවත අතීතයේ අඳුරු මතකයාව හීසන් මොනා කරයිද කියලා. ඉතින් 12 වෙනි එපිසෝඩ් එකත් බලන්න එන්න කියලා ආරාධනා කරනවා අපේ channel එකට. අද එක්ස්ප්ලනේෂන් එකට like එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මතක් කරන්නේ ඔය තියෙන bell icon එක ඕල් දැම්මොත් විතරයි අපි ඊළඟට දාන reviews වලට notification එකක් විදිහට එන්නේ. එහෙනම් 12 වෙනි එපිසෝඩ් එකෙන් ආයෙමත් හම්බෙනකම් අදට ගින් එන්නම්.